හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔන්න ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා YouTube channel එකෙන් එන අලුත් වීඩියෝ එකත් එක්ක. මම අද ගෙනහලා තියෙන්නේ කොහොමද හරියට YouTube channel banner එකක් හදාගන්නේ කියලා. ඉතින් අපිට ඕන වෙනවා මේ Pixel Lab කියන app එක. අපි ඉතින් ඒක කරගමු. ඊට පස්සේ මෙතන image size කියන තැනට ගිහලා මේක YouTube channel banner කියන එක දාගන්න. එතකොට YouTube channel banner එකේ size එක එනවා. හරි ඉතින් එහෙම දාලා මෙතන ධන ලකුණක් තියෙනවා. එතනට ගිහිල්ලා ඔය from gallery කියන එක ටච් කරන්න ඕනේ. එතකොට අපි යන්නේ කෙලින්ම අපේ gallery එකට. ඊට පස්සේ මෙතනින් download කියන කොටසට යන්න ඕනේ අපි. ඒකට ගිහිල්ලා මේ YouTube channel banner එකට අවශ්‍ය වෙන මේ download කරගත්තා මම ඒක අවශ්‍ය වෙන මේවා ටිකක් ඉතින් යන්න ඔය විදිහට දාගෙන අපි ඊට පස්සේ අපි යන්න from gallery කියන එකට. හරි ඉතින් අපි ගිහලා එතනින් අර ලස්සනට ඉස්සරහට පේන විදිහට අපි මේ වගේ ෆොටෝ එකක් ඇඩ් කරගන්නවා. හරි ඉතින් ඔන්න ඔය විදිහට ඇඩ් කරගමු. ඔන්න ඔය විදිහට ඇඩ් කරගෙන අපි ඔන්න ඔය විදිහට ඇඩ් කරනවා. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඇඩ් කරගන්නේ. ඔන්න ඔය විදිහට ඇඩ් කරගත්තා. ඊට පස්සේ අපි මෙතන ආයි ධන ලකුණු ඔබලා ගන්නට හදා ගන්න ඕනේ ඒක. ඊට පස්සේ අපි ධන ලකුණු ඔබලා ආයි යන්න ඕනේ ගැලරියට. හරි ඉතින් ගැලරියට ගියා. ඔන්න දැන් අපි මේකෙන් දා ගන්න ඕනේ මේ වගේ YouTube එකේ ලෝගෝ එකක් දාගමු අපි. YouTube logo එක දාගමු. ඉතින් අපි අරකට ලොක් කරගන්න ඕනේ. පොත් දෙක වගේ අයිකන් එක ඔබලා. ඊට පස්සේ මෙන්න මේ වගේ subscribe button එකක් අපි ඇඩ් කරගමු. ගානට ලොකු පොඩි කරලා අපි ඒක ඇඩ් කරගමු. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඒක ඇඩ් කරගත්තා. හරි අපි ආයි යන්න ඕනේ ගැලරියට ඉතින්. අපි ආයි ගිහිල්ලා ඉතින් ඔන්න ඔය වගේ අපි ලස්සන්ට ඔය වගේ WhatsApp එකේ Facebook Instagram වගේ ඔය ලෝගෝ ටිකක් දාගමු. හරි ඉතින් ඒකත් දාගත්ත අපි ඊට පස්සේ අපි ටෙක්ස්ට් එකක් දාගමු. මේකේ ඔයගොල්ලෝ YouTube channel එකේ නම ගහන්න ඉතින් මම ඉතින් මගේ YouTube channel එකේ නම ගහගන්න. මේ විදිහට ජවින්ද ටෙක්නික් කියලා මම ඉතින් ගහගත්තා ටෙක්නික් එකක් කියලා. හරි ඊට පස්සේ අපි ඕකේ කරගන්න ඕනේ. හරි ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් නම ඇඩ් කරගත්තා. අපි ඉතින් මේකට කලර් එකක් දාගත්ත හැකි AB font AB කියලා තියෙන දේ font එකක් අපිට ඇඩ් කරගත්ත හැකි. කියන්නේ අකුරු හැඩයක්. ඔන්න විදිහට අපිට font තියෙනවා. අපි ඉතින් එකක් font එකක් ඇඩ් කරගමු. හරි ඉතින් font එකක් ඇඩ් කරගත්තා. අපිට ඊට පස්සේ ඉතින් කලර් එකක් ඇඩ් කරගත්ත හැකි. මෙතනින් ඉතින් කහ පාට වගේ ඇඩ් කරගමු. රතු පාට අපි නිකන් සුදු පාටම දීමු. සුදු පාටනේ ලස්සනයි වගේ. ඊට පස්සේ අපි from gallery කියන එක ආයෙ ගිහිල්ලා අපි මේකට ලස්සන ඔන්න ඔය වගේ මේවා ටිකක් ඇඩ් කරගමු. ලස්සනට ඉතින් ඔය ටිකක් ඇඩ් කරගත්තා ඉතින් අපිට මේ විදිහට අපි නම් උඩින් ලස්සනට ටිකක් ඇඩ් කරගමු. හරි ඉතින් ඔන්න විදිහට ඇඩ් කරගත්තා. ඉතින් අපිට මෙතනින් save as image කියන එක ටච් කරලා